සමහර මිනිස්සු කැමති ඉතාම ත්‍රාසජනක අත්දැකීම් ලබාගන්න. ඉතිං අන්න ඒ වගේ අය ගොඩක් මිනිස්සුන්ට යන්න අමාරු තැන්වලට යන එක තමන්ගේ විනෝදාංශය කරගෙන තියෙනවා. ජෝන් එඩ්වර්ඩ් කියන්නෙත් අන්න ඒ වගේ ත්‍රාසජනක අත්දැකීම් වලට ඉතාම ප්‍රිය කරන මනුස්සෙක්. 2009 අවුරුද්දේ නොවැම්බර් 24 වෙනිදා ඇමරිකාවේ උටා කියන ප්‍රාන්තයේ තියෙන නටිපුටි ගුහාවට එනවා මෙන්න මේ ජෝන් එඩ්වර්ඩ්. ඒ තමන්ගේ වෛද්‍ය විද්‍යාලයේ ඉන්න සිසුවෙක් එක්ක. ඒ දෙන්න මීට කලිනුත් මේ ගුහාවට ඇවිල්ලා තියෙන හින්දා දෙන්නට මේ ගුහාව ඒ තරම් අලුත් තැනක් වුණේ නෑ. මේ දෙන්නත් එක්කම මේ ගල් ගුහාවේ තියෙන පහළම ස්ථානයට ටිකෙන් ටික ලං වෙන්න පටන් ගත්තා. මේ ගල් ගුහාවේ පහළම හරියට යනකොට මේ ගල් ගුහාව හරියටම කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් සංචාරකයන් ගමන් කරන්නේ මෙතනින් එක පැත්තකට විතරයි. මොකද අනෙක් පස මාර්ගය ඉතාම සිහින් වගේම මේ මාර්ගය යන ඕනම කෙනෙක්ව හිරවෙන්න වුණත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ දෙන්න මේ ගුහාවේ ටිකෙන් ටික පල්ලෙහාට එන්නේ ජෝන් එඩ්වර්ඩ් විසින් පෙරමුණ අරගෙන. අවාසනාවකට වගේ මේ ජෝන් එඩ්වර්ඩ් ඇතුල් වෙන්නේ අර කලින් කියපු සංචාරකයන් කිසිම විදිහකින් ඇතුල් වෙන්නේ නැති ඉතාම සිහින් මාර්ගයට. නමුත් තමන් ඇතුළුණු මාර්ගය වැරදිී කියලා ජෝන්ට මේ වෙලාවේ තේරුම් යන්නේ නැහැ. ඔවුන් දෙදෙනම තවත් ටිකක් මේ ගුහාවේ ඇතුළට යනවා. එක පාරටම මුලින්ම පල්ලෙහාට එන ජෝන්ව මේ ගුහාවේ සිරවෙන්නේ මෙතන තියෙන සිහින් බව නිසාමයි. ජෝන්ව මෙතන හිරවෙන්නේ තමන්ගේ පාද ඉහළට වගේම හිස පහළට හිටින විදිහට. මෙන්න මේ වෙලාවේ තමා මේ දෙන්නම තේරුම් ගන්නේ තමන් ඇතුල් වෙලා තියෙන වැරදි මාර්ගයට කියලා. මේ වෙලාවේදී ජෝන්ට ඉහළින් හිටපු ජෝන්ගේ මිතුරා තේරුම් ගන්නවා තමන්ගේ යාළුවා ඉන්නේ හිර වෙලා කියලා. හැබැයි ඉතින් මෙයාගේ අත් දෙකෙන් ජෝන්ව අදිනවා තියා අල්ලන්නවත් පුළුවන් වුණේ නෑ. ඒ නිසා එයාගේ කකුල් දෙක පාවිච්චි කරලා ජෝන්ව ඉහළට ඔසව ගන්න සෑහෙන්න උත්සාහ කළා. හැබැයි ඉතින් මේ ගුහාව ඉතාම සිහින් වෙන හින්දා කකුල් දෙකෙන් ජෝන්ව ඉහළට ඇදලා ගන්න එක ප්‍රායෝගික දෙයක් වුණේ නෑ. ඊට පස්සේ ජෝන්ගේ යාළුවා නිලධාරීන්ගෙන් උදව් ඉල්ලන්න පටන් ගන්නවා. ඒ නිලධාරීන්ට මෙතෙන්ට ළඟා වෙන්නම පැයකටත් වඩා වැඩි කාලයක් යනවා. මේ වෙද්දි රාත්‍රී 8ට විතර. රාත්‍රී කාලයේ හින්දා මේ නිලධාරීන්ට තමන්ගේ මුදවා ගැනීමේ කටයුතු ආරම්භ කරන්න ටිකක් වෙලා ගත වෙනවා. මේ නිලධාරීන්ගේ සැලැස්ම වුණේ ජෝන්ගේ පාදවලට ලණුවක් ගැට ගහලා ටිකෙන් ටික ජෝන්ව ඉහළට ඇදලා ගන්න එක. ඔවුන් තමන්ගේ සැලැස්ම ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කළා. සියල්ලම හොඳින් සිද්ධ වුණා. ජෝන්වත් ටිකෙන් ටික උඩට අදින්න පටන් ගත්තා. හැබැයි අවාසනාවකට එක්වරම ලණුවත් එක්කම මේ ගුහාවේ තියෙන ගල්පතුරු වගේක් කැඩිලා ජෝන්ව කලින් හිටියටත් වඩා පහළට වැටුණා. ටිකෙන් ටික දුර්වල වුණු ජෝන් තවත් ඉතාම ඉක්මනින් දුර්වල වෙන්න පටන් ගත්තා. ජෝන් මේ ගුහාවේ හිර වෙලා හිටපු ඉරියව්ව නිසා ජෝන්ගේ ඔළුවට ඒ කියන්නේ මොළයට ටිකෙන් ටික ලේ ගමන් කරන්න පටන් අරන් තිබ්බේ. ජෝන් මේ ගුහාවේ හිර වෙලා හිටපු ඉරියව්ව නිසා ජෝන්ගේ මොළයට ලේ බහින්න පටන් අරන් තිබුණා. ජෝන්ට සම්පූර්ණයෙන්ම පැය 27කටත් වඩා වැඩි කාලයක් මේ විදිහට මේ ගුහාවේ හිර වෙලා ඉන්න සිද්ධ වුණා. කොහොම වුණත් බලධාරීන් අවසානයේදී තේරුම් ගත්තා ජෝන් කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙච්චර වෙලා මේ ගුහාව ඇතුලේ දුක් විඳපු ජෝන් මේ වෙද්දිත් මිය ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ ජෝන්ගේ දේහයවත් ඉහළට ගන්න එක ඉතාම අමාරු දෙයක් වුණා. කොයිතරම් අමාරු වුණාද කියනවනම් තවත් මුදවා ගැනීමේ නිලධාරියෙක්ගේ ජීවිතය පවා අහිමි වෙන්න පුළුවන් කියලා ඔවුන් තේරුම් ගන්නවා. ඒක නිසා ජෝන්ගේ දේහය ගොඩට ගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තලා මේ ගුහාවේ තිබුණු සිහින් කොටස සම්පූර්ණයෙන්ම වහලා දානවා. කිසිම කෙනෙක්ට මේ ගුහාවට ඇතුල් වෙන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා දානවා. අදටත් මේ ගුහාවට ඇතුල් වෙන තැන ජෝන්ගේ ඡායාරූපයක් එක්ක මේ ගුහාව සහනක් විදිහට ජෝන්ටම වෙන් කරලා තියෙනවා.